මාලදිවයිනේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියේ ප්‍රධානම අංගයක් ලෙස මේ පැහැදිලි මාළු සුප් නැත්තම් ගරුදිය හඳුන්වන්න පුළුවන්. මාලදිවයින් වැසියන්ගේ දෛනික ආහාර අංගයක් ලෙසත් ගරුදිය සැලකෙනවා. මේ කෑම සකස් කරගන්න ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ නැවුම්, කෙළවල්ලා, බලයා වැනි තුනා මත්ස්‍යයි. මීට අමතරව යොදා ගන්න ලබන්නේ ජලය සහ ලුණු. සාම්ප්‍රදායිකව ඉතා සරල විදියට පිළියෙල කරත් රසය වැඩි කර ගැනීමට කරපිංචා, රතුලූණු, සුදුලූණු, මිරිස් වගේ දේවලුත් එකතු කරගනු ලබනවා. මාළු වතුර සමග තම්බනකොට සුප් එක මත ඇතිවන පෙන ඉවත් කරමින් පැහැදිලි මාළු සුප් එකක් පවත්වා ගැනීම ඔවුන්ගේ සිරිත. ගරුදිය සාමාන්‍යයෙන් තනි ආහාරයක් විදියට කෑමට ගන්නේ නැහැ. ඒත් එක බත් හෝ රෝෂි එකතු කරගන්නවා. රෝෂි කියන්නේ මාලදිවයිනේ සාදන පරාටා වගේ රොටි වර්ගයක්. රීෆ්, ෆිෂ් ගරුදිය, කිරි ගරුදිය, කුකුල් ගරුදිය ආදී වශයෙන් විවිධ ගරුදිය වර්ගද තිබෙනවා. පෙනුමින් එතරම් ලස්සනක් නොතිබුණත් ගරුදිය කියන්නේ රසවත් වගේම ගුණයත් සපිරි ආහාරයක්. තවත් රටක අලුත් කෑමක් එක නැවතත් හමුවෙමු. සුබ දවසක්.